ඕ අදත් මොනවත් ගෙනාවේ නැද්දනේ? අත් දෙක හොල්ල හොල්ල එන්නේ. මොනව ගේන්නද දන්නේ? ඔයා දන්නවනේ අතේ සල්ලිත් නැහැ කියලා. මාස් පඩිනේ දෙන්නේ. අනේ තමුසේ ගතේ කවද සල්ලි තිබ්බේ? නැති බණේමනේ කියවන්නේ. තියෙන කුම්මැහිකම. මාසේ පඩිය අරන් ගෙදෙට්ට මොනව හරි බඩු ටිකක් ගෙනල්ලා දාලා වතුර බිලයි ලයිට් බිලයි දාපුවාම ආයේ බයිස්කලේට තෙල් ටිකක් වක් ගහ ගන්න සල්ලි ඉතුරු වෙන්නේ නැති විත්තිය ඔයා හොඳටම දන්නවනේ. මොන කරුම ජීවිතයක් ගෙවනවත් දන්නේ නැහැ අප්පා මං. මස් කෑල්ලක් මාළු කෑල්ලක් කාපු කාලයක් මතක නැහැ. පුදුම පව්කාර ගෑණියක්. මම දන්නවා ඒක කෑම බීම ගොඩක් අඩුපාඩු ඇති මම කියලා ඉතින් මොනව කරන්නද? මම පුළුවන් උපරිමයෙන් ඔයාලා වෙනුවෙන් කැප වෙන්න. තමුසේ ඉතින් හැමදාම කියන්නේ ඔය කතාවනේ. බැලුවොත් ඉතින් නැත්තම් මුළු මාසෙම වැඩ. ඔය මඟුල් රස්සාවත් අරලා රටවත් යනවා මිනිස්සයෝ. බලනවා කර සමීර. රට ගිහින් ඉන්න ලස්සන, ගෙවල් දොරවල් හදලා, ගෑණිගේ කරේ රත්තරන් පුරවලා. තමුසේ ඉතින් කොහෙද කොන්ද පණක් තියෙනවා එහෙමවත් එකක් කරගන්න. ඔව් මම කොන්ද පන්න නැද නිකමෙක්. වැඩ කරලා මහන්සිලා ආපුවාම ඔයා ඉතින් හැමදාම ඔය කච කචේනේ පටන් ගන්නෙ. මොකද්ද මේ ජීවිතය කියලා කියන්නකො? පිරිමින්ට කියලා හිතක් පපුවක් තියෙනවා. ගෑනු කියන කුණු කතා අහගෙන ඉන්න එකේ සීමාවකුත් තියෙනවා. තමුසේ ඉතින් මොන හරි කියපම ඔය බණේමනේ හැමදාම කියවන්නේ. තියෙන කුම්බැහිකම කියන්නේ යකෝ ඇයි බං උඹලට මං කියන එක තේරෙන්නේ නැත්තේ? මේ රටේ ඉන්න පිරිමි කොච්චර දාඩිය මහන්සියෙන් වැඩ කරවුවත් ඒකට සරලන වැටුපක් ගෙවන්නේ නැති එක පිරිමි අපේ ප්‍රශ්නයක් නෙමෙයි යෝයි. මේක තියෙන රටේ ප්‍රශ්නයක්. තේරුම් ගන්න. ඒක තේරෙන්නේ නැති ඔලොමොට්ටල ගෑන් වැඩි තොපි. කණ්ඩ මොනවා හරි ගෙනත් දෙන්න. මේ නාකි ගෑණිගෙන් තියෙනවද දෙයක් මට? මේ ගෑණික ගිනියම නිවන්නට මං ගෙදර වැඩ සේරම දාලා. මේ මම වැඩට යනවා. පොඩ්ඩක් අම්මට බෙහෙත් ටික දීලා නාවන්න කැම ටිකක් එහෙම දෙන්නනේ පොඩ්ඩක් බලන්න අම්මගෙන. ඕක කියන්න දෙයක් දන්නේ මං කොහොමද අම්මා ගැන බලා ගන්නවනේ. ඔයා දන්නවනේ ගැන. දුව මට බඩගිනි කණ්ඩ මොනවා හරි ගෙනත් දෙන්න. මේ නාකි ගෑණිගෙන් තියෙනවද දෙයක් මට? මේ ගෑණික ගිනියම නිවන්නට මං ගෙදර වැඩ සේරම දාලා. මගේ වැඩ ටික ඉවරනහම බත් ටික දෙන්නම්. එතකන් ඔය බෙහෙත් ටික බොනවා. මේ ටික කනවා මට බත් අම්බ ඉන්න වෙලා නැහැ. ගිලින්ද. අනේ දුවේ මේ ටික කණ්ඩ උදව් කරන්නකො මට වාඩි වෙන්න. ඕක ඉඳගෙනම කන්න ඕනද? පුළුවන් විදිහට ඔහම ඉඳගෙන කනවා. මේ හරිම මානසිකද නං අම්මට මොකද්ද? ඔයා බය වෙන්න එපා නේ ගැන මං ඉන්නවනේ අම්මා බලාගන්න. උදේ වරේ කොහොම හරි මං අමාරුවෙන් ආවලා බෙහෙත් ටික දීලා බත් ටිකත් කවා ගත්තා. පොඩ්ඩක් ඉන්නකෝ අම්මයි කාමරේ පැත්තට ගිහලා මම පොඩ්ඩක් බලලා එන්න. නෑ ඔයාට දැන් මහන්සිය දෙනවා වොෂ් එකක් දාලා එනකො මං කැම ටික බෙදලා අම්මා බලලා එන්න. අයියෝ මේ ගැනි තවත් මේක කාලා නෑනේ. ඈ මොනවා කරන්නේ කන්න නැතුව මේ ටික. පුතා තින් එහෙම කියන්නේ නෑ මේ කිසි දෙයක් ඈ. ඔව් මම බලා ගන්නම් හිට. කියලා එහෙම තිබ්බොත්. කරගන්න. අයියෝ එයා තාම නාගත්තේ නැද්දනේ? නාගන්න ගිහින් කෑම ටික කන්න. මම මේ තමුසෙට කෑම කවන්න තමයි හදන්නේ. ඇයි මේ කේන්ති ගිහිල්ලා? කේන්ති ගිහිල්ලා? මං දවස් ගානක් බලන් හිටියේ තමුසේ අම්මට සලකන විදිහ. මොනවද? මොනවද කියලා අහන්න එපා. මං දවස් ගානක් දැක්කා. මට ගෑනු 10 දෙනෙක් ගත්තා කි හරිද? එක අම්ම කෙනෙක් ඉන්නේ. පරයන්ද?